තමන්ගේ ජීවිතේට කරදර වැඩි නම් අමනුෂ්‍යෝදුරු වැඩි නම් ඔය වගේ ආරක්ෂක ගේට්ටු හදන්න ඕන. තමන්ගේ ජීවිතේට ඇතුල් වෙන්නේ හොඳ යාළුවෝ මිසක්ක නරක යාළුවෝ දුර වෙලා යනවා. ඉතින් කසාදේ වුණත් සාර්ථකයිනේ. හොඳ කෙනෙක් නම් ලං වෙන්නේ නරක කෙනා දුර වෙලා නම්. භූමිය හදනවා කියන්නේ නිවන් දකින භූමිය හැදෙනවා පින්වතුනි. නිවන් දකින භූමිය තමයි සීලය. කෙලෙහි ගුණ දන්නා බව. ඊළඟට සත්පුරුෂ භූමිය. නිවන් දකින්න භූමිය හැදෙනවා මේ සලපතල මලු හදනකොට. මේක ගලෙන් කරලා තියෙන්නේ ස්ථිරයි. දෙඩිව සත්පුරුෂ භූමිය පිහිටනවා. කෙලෙහි ගුණ පිහිටනවා මේ මලු හදනකොට. එතකොට ගේට්ටුව දාලා තියෙනවා. ගේට්ටුවෙන් කරන්නේ අවශ්‍යයි ඇතුළට ගන්නව අනවශ්‍යයකින් වහනවා. මේකේ බල්ලෝ ඇවිල්ලා පූසෝ ඇවිල්ලා බල්ලෝ පූසෝ ජරා කරන එක වළක්වන්න ආරක්ෂාව මුල් කරගෙනයි ගේට්ටු දැම්මේ. ඔක සුළුපටු පෙනන්න නෙවෙයි. ඔය ගේට්ටුවක් ඔය විදිහට පූජා කරනකොට ඒකේ පුණ්‍ය විපාකයේ විදිහට නිවන් දකින ජීවිතේ දක්වා අමනුෂ්‍යයන්ගෙන් කරදර එන්නේ නැහැ. ඔය ගේට්ටු හදපු අයට. යක්ෂ, പ്രേත, සුර, අසුර, යක්ෂ, නාග වදුරු වලට ලක් වෙන්නේ නැහැ. ජීවිතේ ආරක්ෂාව හැදෙනවා. මාරක එන්නේ ඔය ගේට්ටු කරන අයට. තමන්ගේ ජීවිතේට කරදර වැඩි නම් අමනුෂ්‍යෝදුරු වැඩි නම් ඔය වගේ ආරක්ෂක ගේට්ටු හදන්න ඕන. තමන්ගේ ජීවිතේට ඇතුල් වෙන්නේ හොඳ යාළුවෝ මිසක්ක නරක යාළුවෝ දුර වෙලා යනවා. ඉතින් කසාදේ වුණත් සාර්ථකයිනේ. හොඳ කෙනෙක් නම් ලං වෙන්නේ නරක කෙනා දුර වෙලා නම්. ඊළඟට මේකෙන් එන ලෝකෝත්තර පුණ්‍ය විපාකේ තමයි ඉඳුරන් කෙරෙහි වැසූ දොරටු ඇතු වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඇහැ වහන්න පුළුවන් රාගය ඇති වෙන රූප ඉදිරියේ. ද්වේෂය ඇති වෙන රූප ඉදිරියේ ඇහැ වහන්න පුළුවන්. අපිට ඇහැ වහන්න බෑ. රාගය ඇති වෙන දෙයක් දැක්කම බලනවා. ඇහැ වහ ගන්න බෑ. තරහ යන දේවල් දිහා බලාගෙන ඉන්නවා. ඇහැ වහන්න බෑ. රාගයේ ඇවිස්සෙන දේවල් අහගෙන ඉන්නවා. කන වහ ගන්න බෑ. ද්වේෂයේ ඇවිස්සෙන දේවල් අහගෙන ඉන්නවා. වහන්න බෑ. ඊට පස්සේ ගඳ සුවඳ රස පහස අපේ ඇඟට පහස දැනෙනකොට අපිටම දැනිලා රාගය ඇති වෙනවා. අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ. ගැටීම ඇති වෙන දේ ඉදිරියේ අපේ හිත කන්ට්‍රෝල් කරගන්න බෑ. අසංවරය. ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය අසංවරය නැති වෙලා යනවා. ඔය මේ ගේට්ටු පූජා කරනවා. මම හරි කැමති. මම අනුමෝදන් වෙන පිනක් ඒක. අපිට නැත්තේම ඉන්ද්‍රිය සංවරය. ඉක්මනට තරහ එනවා අපිට. ඉක්මනට ආසාව එනවා අපිට. ඒ කියන්නේ කිරි තියෙන ගහක් පොඩ්ඩක් පළුදු කළත් කිරි එන්නේ. ඒ වගේ අපිට මේ තරහ එන්න පොඩ්ඩ ඇතිනේ. සංවර වෙන්නේ නැහැ. හිත කැඩෙන්න පොඩ්ඩ ඇති. දැන් මම මුලින්ම කව වස්දොස් ටිකක් දුරු කරලා ගන්න ඕන කියලා. දුර හිතන්න ආන්දර දැන් වස්දොස් දුරු කරන්නේ. කියලා නැත්තම් අනේ අපි යතින් ආන්දරන්ට වැරද්දක් වුණා දරකද මේකද කියලා අර නිකං හිතලා මූණ බෙරි කරගෙන දුකටපත් වෙලා ඒ තමයි ඒ අර වචනෙන් ඇතුළ කම්පා වුණා. අපිට මදි අපිට අවශ්‍ය දේ විතරක් ඇතුළට ගන්න බෑ. අනවශ්‍ය දේ බෑර කරන්න බෑ. අපි සංසාරේ පින්කම් කරලා නැහැ. මං කියන්නේ මේ මං ගැන. ඔයාලා කොහොමද දන්නේ? සමහර නම් මේ පින වටිනවා.